සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ නයන්ට ඉස්කෝල්ලා YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකකින් ගෙනාවේ WhatsApp වලට අලුතින්ම එකතුණු අලුත්ම ෆීචර් එකක් පිළිබඳව. ඔයා දන්නවා ඇති අපිට මේ WhatsApp app එක තුල නම්බර් එකකට එක WhatsApp account එකක් පමණයි හදාන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට තවත් නම්බර් එකකට WhatsApp account එකක් හදනවා නම් තවත් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් WhatsApp app එක ක්ලෝන් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ දේ සමහර ෆෝන්ස් වලට විතරයි කරන්න පුළුවන්. නමුත් දැන් අපිට එකම WhatsApp app එකේ account කීපයක් හදන්න පුළුවන් පහසුකම WhatsApp විසින්ම ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට එක ප්‍රොෆයිල් එකක් වාගේ පෞද්ගලික වැඩ සඳහා තවත් ප්‍රොෆයිල් එකක් වාගේ අනිත් වැඩවලට. හරි දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද සහ මේ පිළිබඳව දැනගත යුතුම දේවල් මොනවද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මේ feature එක ඔයාගේ WhatsApp app එකට ගන්න නම් ඔයා පළවෙනිදම WhatsApp app එක අප්ඩේට් කරගන්න. ඔයා Play Store එකට ඇවිල්ලා search කරගන්න WhatsApp කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට WhatsApp app එක පෙන්නනවා. ඔයා මෙන්න මෙතන මේ තියෙන update කියන option එක දීලා මේ විදිහට WhatsApp app එක අප්ඩේට් කරගන්න. එතකොට මේ feature එක ඔයාගේ WhatsApp එකටත් add වෙනවා. හරි දැන් අපි බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. ඔයා පළවෙනිටම ඔයාගේ WhatsApp app එක open කරගෙන WhatsApp app එකට එන්න. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන තිත් තුන දීලා මෙතනින් ප්‍රධාන settings වලට යන්න. ඊළඟට ඔයාට මෙන්න මේ විදිහට setting menu එක ලැබෙනවා. ඔයාට මෙන්න මෙතන අලුතින් මේ විදිහට icon එකක් add වෙලා තිනවා බලා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාගේ phone එකේ මෙතන මේ icon එක තවමත් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා මෙන්න මේ account කියන option එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන add account කියන option එකට ගියාම අතනින් යන option එකමයි ඔයාලට ලැබෙන්නේ. මම මෙතනින් back වෙලා මම අර කලින් ගියපු තැනින්ම ගිහින් පෙන්නන්නම්. ඉතින් ඔයා මෙන්න මේ පහළට තියෙන ඊතලය මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ option එකක් ලැබෙනවා. ඔයාලට තවත් number එකකට WhatsApp account එකක් add කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ add account කියන option එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට තවත් නම්බර් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් ඉන්ටර්ෆේස් එකක් ලැබෙනවා. දැන් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන දෙවෙනි නම්බර් එක මෙතනට දීලා තවත් account එකක් add කරගන්න. මම මගේ අලුත් නම්බර් එක මෙතනට දීලා ඊට පස්සේ මේ විදිහට රෙජිස්ට්‍රේෂන් process එක කරනවා. සාමාන්‍ය විදිහටමයි මේ විදිහට verification code එක දීලා register වෙන්න තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඊළඟට මම මේ විදිහට මෙතනට මගේ නමක් දෙනවා. හරි ඔන්න second WhatsApp profile එක මම නිර්මාණය කරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් මම ඉන්නේ අලුත් number එකකට හදපු අලුත් WhatsApp profile එකේ. මේ profile එක වෙනම WhatsApp account එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඕනම කෙනෙකුට අපිට මේ profile එකට ඇවිල්ලා වෙනම profile එකකින් chat කරන විදිහට chat කරන්න පුළුවන්. ඒ වගේම දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ පරණ account එකට ආයෙමත් switch වෙන්නේ කොහොමද කියලා. ඔයා ආයෙමත් මෙන්න මෙතන මේ තියෙන තිත් තුන දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට switch account කියලා අලුතින් option එකක් add වෙලා තිනවා බලා ගන්න පුළුවන් වේවි. ඔයා මේ switch account කියන option එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිව primary WhatsApp account එකට එහෙම නැත්නම් අපි මුලින් හිටිය WhatsApp account එක switch වෙනවා. දැන් අපිට පුළුවන් අපේ කලින් WhatsApp account එකේ අවශ්‍ය වැඩ ටික කරගන්න. ඒ වගේම ඔයාලට ආයෙමත් අනිකට switch වෙන්න ඕන නම් ඕන වෙලාවක මේ switch account කියන option එක දෙන එක පමණයි කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයා මේ option එක භාවිතා කරනවා නම් දැනගත යුතුම කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණය අපි මොන account එකට log වෙලා හිටියත් අපේ account දෙකටම එන message සහ call කියන දෙකේම notification අපිට මේ විදිහට පෙන්නනවා. ඒ නිසා ඔයාලට කිසිම වෙලාවක අනිත් account එකට message ආවද කියලා බලන්න switch වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි දේ තමයි අපි එක account එකක online හිටියා කියලා කිසිම වෙලාවක අනිත් account එකේ online පෙන්නන්නේ නැහැ. last scene එකත් profile එකට log වෙන විදිහට තමයි මාරු වෙන්නේ. තුන්වෙනි දේ තමයි මේ WhatsApp account දෙකම සම්පූර්ණයෙන්ම account දෙකක් විදිහටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාලට කැමති විදිහට account දෙකේ settings අවශ්‍ය කරන විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ add කරගත්ත account එක ඉවත් කරන්න අවශ්‍ය වුණොත් ඉවත් කරන විදිහත් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට add කරගත්ත account එක ඉවත් කරන්න අවශ්‍ය නම් ඔයා පළවෙනියටම ඉවත් කරන්න අවශ්‍ය කරන account එකට switch වෙන්න ඕනේ. මම මේ විදිහට අලුතින් add කරගත්ත account එක ඉවත් කරන්න අවශ්‍ය නිසා ඒ account එකට switch වෙනවා. හරි ඊළඟට ඔයා සුපුරුදු විදිහට මෙන්න මේ තිත් තුන දීලා මෙතනින් මේ විදිහට settings වලට යන්න. ඊළඟට ඔයා මෙන්න මෙතන මේ තියෙන account කියන එකට යන්න. ඊළඟට අපිට මෙන්න මේ වගේ option එකක් ලැබෙනවා. මෙතනින් ඔයා මෙන්න මේ remove account කියන option එක දෙන්න ඕනේ. මෙතන මේ තියෙන go to chat කියන option එකට ගිහින් ඔයාට අවශ්‍ය නම් chat එක backup කරගන්න පුළුවන්. මේ account එක ඉවත් කරන්න අවශ්‍ය නම් මෙන්න මේ remove account කියන option එක දෙන්න.
ඊළඟට මේන remove කියන option එක දෙන්න. ඊට පස්සේ අපි මේ add කරගත්ත account එක remove වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට දැන් පුළුවන් එකම WhatsApp app එකේ profile දෙකක් භාවිතා කරන්න. ඒ වගේම මේ setting එක තාමත් ඔයාගේ නෑ කියලා කලබල වෙන්න එපා. මේක release වෙලා දැන් දින කිහිපයක් පමණයි. ඉදිරි සති හෝ දින කිහිපය තුල අනිවාර්යයෙන්ම ඔයාලට මේ update එක ලැබෙවි. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වැදගත් වුණා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්.